අද අපි මේ වීඩියෝ එකකින් කතා කරන්නේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ රැකියා ඇබෑර්තු ගැන. මේ වීඩියෝ එකකින් අපි කතා කරන තනතුර තමයි RDB එකේ බැංකු සහකාර කියන තනතුර. එතකොට ඔයාලට මේකෙදී පුහුණුවක් ලබා දීලා ස්ථිරපත් වීමක් ලබා දෙනවා. පුහුණු කාල සීමාව තුලත් උපරිම වශයෙන් රුපියල් 70000ක මුදලක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. සම්පූර්ණ රැකියාව විස්තරය සමග ආයුධම් පත්‍ර ලබා ගන්න කොහොමද? නිවැරදිව ආයුධම් කරන්නේ කොහොමද කියන එක වීඩියෝ එක අතරතුරදී අපි කතා කරමු. එහෙනම් අපි යමු වීඩියෝ එකට. සීනයක් වූ රැකියා අවස්ථාවට තවදුරටත් සීනයක් නොවන්නට දිනපතා අලුත් වෙන රැකියාව වේගවත් සහ නිවැරදිව ආයුධම් පත්‍රය සමග නොමිලේම වූ එකට. මේක රැකියාව විස්තරය මේ විදිහට දාලා තියෙනවා. ඉහළින්ම ප්‍රාදේශීය සංවර්ධන බැංකුව කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ගැන පොඩි විස්තරයක් සඳහන් කරලා තියෙනවා. දිවයින පුරා ශාඛා 272ක් සහ 3000කට වැඩි ශ්‍රම බලකායකින් යුත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ පුරප්පාඩුව ඇති පහත තනතුර සඳහා සුදුසුකම් සහිත තරුණ තරුණියන්ගෙන් අයදුම්පත් කැඳවනවා කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට අද අපි මේ කතා කරන තනතුර තමයි පුහුණු බැංකු සහකාර කියන තනතුර. මේකෙදි මුලින්ම මේ සඳහා අයදුම් කරන්න අවශ්‍ය වෙන සුදුසුකම් ටික දාලා තියෙනවා. මව් භාෂාව සහ ගණිතය ඇතුළුව සම්මාන 5ක් සහිතව අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් 6ක් එකවර සමත් වීම සහ අපොස උසස් පෙළ විභාගයෙන් සාමාන්‍ය ඉංග්‍රීසි සහ සාමාන්‍ය පොදු පරීක්ෂණය හැර විෂයන් 3කින් එකවර සමත් වීම. ඒ වගේම අපොස උසස් පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂය පොදු පරීක්ෂණයේ සමත් වෙලා තිබීම, පරිගණක භාවිතය පිළිබඳව දැනුම සහ මව් භාෂාවට අමතරව තවත් භාෂාවකින් කටයුතු කිරීමේ හැකියාව අමතර සුදුසුකම් වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ග්‍රාමීය හා ප්‍රජාමූල කටයුතු වලදී සක්‍රීයව දායක වී ඇති තරුණ තරුණියන් කෙරෙහි සම්මුඛ පරීක්ෂණයේදී විශේෂ සැලකිල්ලක් දක්වනවා කියලත් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම වළංගු රියදුරු බලපත්‍රයක් ලබා තිබීමත් අමතර සුදුසුකමක් වෙනවා. ඊළඟට මේ සඳහා අයදුම් කරන්න අවශ්‍ය වයස් සීමාව සඳහන් කරලා තියෙනවා. අයදුම්පත් බාර ගන්නා අවසාන දිනට වයස අවුරුදු 24ක් හෝ ඊට අඩු විය යුතුයි. ඒ කියන්නේ 2021 5/18 සහ 2027 5/18 අතර වන්දිනේ තියෙන අයට විතරයි මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. අර ඊළඟට තියෙන අයදුම් පත්‍ර යොමු කරන ආකාරය ගැන මේකෙදී අයදුම් පත්‍ර යොමු කරන්න තියෙන්නේ ඔන්ලයින් ක්‍රමයට නිවැරදිව අයදුම් පත්‍ර යොමු කරන්නේ කොහොමද කියන එක ගැන අපි මේ වීඩියෝ එකේ අන්තිමට කතා කරමු. දැනට සඳහන් කරලා තියෙන විදිහට මේ සඳහා අයදුම් කරන්න පුළුවන් අවසාන දිනය වෙන්නේ 2025 ජූනි 19 වෙනිදා. එතකොට මේ දිනේට පස්සේ මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා අහන්න මේ දිනේ දීර්ඝ වුණාද නැද්ද කියන එක සම්බන්ධයෙන්. ඊළඟට විභාග ගාස්තු පිළිබඳව විස්තර තමයි දාලා තියෙන්නේ. ඔන්ලයින් අයදුම් කරද්දී රුපියල් 600ක මුදලක් විභාග ගාස්තු වශයෙන් ඔයාලට ගෙවන්න වෙනවා. එතකොට මේ පහත් සඳහන් කරලා තියෙන ඕනෑම ක්‍රමයකට ඔයාගේ විභාග ගාස්තුව ගෙවීමේ හැකියාව තියෙනවා. හරි ඊළඟට ගොඩක් දෙනෙක්ට මෙන්න මේක තමයි මිස් වෙන්නේ. විශේෂයෙන්ම කියලා තියෙනවා ඉහත රුපියල් 600ට අමතරව ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ විභාග ගාස්තු බැර කිරීමේ ගිණුම් අංකය වන මේ සඳහන් කරලා තියෙන ගිණුම් අංකයට ඕනෑම ප්‍රාදේශීය සංවර්ධන බැංකු ශාඛාවකින් පමණක් විභාග ගාස්තු වශයෙන් රුපියල් 1000ක මුදලක් තැන්පත් කළ යුතුයි කියලා පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. ඊටු විස්තර ගැන කතා කරන්න කලින් කියන්නම් colambojobs.lk ගැන. මේ වීඩියෝ කරන වෙලාවෙදී colambojobs.lk WhatsApp channel එකේ members ලා ගන්න ලක්ෂයක් සම්පූර්ණ වුණා. එතකොට රජේ රැකියා YouTube channel එක rajejobs.com එක ගැන ඔයාලා තියලා තියෙන විශ්වාසයට ගොඩක්ම ස්තුතියි. මේ කාලේ ටිකක් හොයාගන්න අමාරු දෙයක් තමයි internship සහ training opportunities කියන්නේ. හැබැයි colambojobs.lk අපි internship සහ training opportunities සඳහා විශේෂ අවධානයක් ලබා දෙනවා. අනිත් කියන්න ඕන විශේෂ කාරණය තමයි මේ විදිහට වෙබ්සයිට් හරහා ඔයාලා ජොබ්ස් වලට ඇප්ලයි කරනවා නම් විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕන දෙයක් තමයි මේ වෙබ්සයිට් එකෙන් ඔයාගේ CV එක සේව් කරගන්න අහනවා නම් ඔයාගේ CV එකට වෝටර්මාර්ක් ගහලා රිලීස් කරනවා නම් මොකද CV එක කියන්නේ ඔයාගේ පර්සනල් දෙයක්. ඒක වෙන කොහේ හරි සේව් කරලා තියන්න ඕන දෙයක් නෙවෙයි. එතකොට ඔය වගේ ස්ටෝර් කරගන්න අය අනිවාර්යෙන් ඔය data සෙල් කරනවා.
අන්න ඒ විදිහට data sell කරාට පස්සේ තමයි ඔයාලා දන්නේවත් නැතුව ඔයාලට promotion messages, scam messages දිගටම එන්න පටන් ගන්න. එතකොට Colombo Jobs portal එකේ අපි කිසිම වෙලාවක ඔයාලගේ CV එකක් තියා ඔයාලගේ නමක්වත් ඇතුළත් කරන්න කියලා වෙබ්සයිට් එකේදී ඉල්ලන්නේ නැහැ. CV එක යවන්නෙත් ඔයාගේ ඊමේල් එකෙන්මයි. ඒකට අපි සම්බන්ධ වීමක් වෙන්නේ නැහැ. හරි එහෙනම් අපි ආයෙත් අපේ ජොබ් එකේ විස්තරය කතා කරන්න යමු. හරි ඊළඟට මෙතනදී දාලා තියෙන්නේ කොහොමද ඔයාව මේ සඳහා තෝරගන්නේ කියන එක ගැන. ලිඛිත විභාගයකින් අනතුරුව ලයිස්තුගත කරන ලබන අපේක්ෂකයන් සඳහා පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයක් මගින් තමයි ඔයාව තෝරා ගැනීම සිදු කරන්නේ. එතකොට මේ තරඟ විභාගයේ භාෂා මාධ්‍ය තුනෙන්ම පැවැත්වෙනවා. ඔන්ලයින් අයදුම් පත්‍රය පුරවද්දී ඔයාට අවශ්‍ය භාෂා මාධ්‍ය තෝරා ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් පසුව මේ භාෂා මාධ්‍ය වෙනස් කිරීමට ඉඩ ලබා දෙන්නේ නැහැ කියලත් සඳහන් කරලා තියෙනවා. මේකෙදි ලබා දෙන ලිඛිත පරීක්ෂණය විෂයන් දෙකකින් සමන්විත වෙනවා. බුද්ධි පරීක්ෂණය කාලේ පැය 1ක ප්‍රශ්න පත්‍රයකුත් සාමාන්‍ය දැනීම සඳහා පැය 1ක ප්‍රශ්න පත්‍රයකුත් වශයෙන් ප්‍රශ්න පත්‍ර දෙකක් ලබා දීම සිදු කරනවා. මේක තෝරා ගැනීම සිදු කරන්නේ දිස්ත්‍රික් පදනමින් 2025 6/19 වෙනිදා වෙද්දී අවම වශයෙන් අදාළ දිස්ත්‍රික්කය තුල වසර 5ක ස්ථීර පදිංචිකරුවෙක් වෙන්න ඕන. පුහුණු කාල සීමාව වසර 2ක් වන අතර මෙම පුහුණු කාල සීමාව තුල ඔයාට මාසික දීමනාවක් ලැබෙනවා. පුහුණු කාලයෙන් පස්සේ වසරක පරිවාස කාලයකට යටත් වෙන්න වෙනවා. ඒ වගේම තනතුර ස්ථීර කිරීමේදී ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ව්‍යවහාරික බැංකු සහ මූල්‍ය අන්තර් පාඨමාලාවත් සමත් වෙලා තියෙන්න ඕන. ඊළඟට වැටුප් පරිමාණය පිළිබඳව සඳහන් කරලා තියෙනවා. මේකෙදී පළමු වසර සඳහා මාසකට රුපියල් 55000ක්ද දෙවන වසර සඳහා මාසකට රුපියල් 70000ක්ද වශයෙන් ගෙවීම් සිදු කරනවා. පුහුණු කාල සීමාව සාර්ථකව අවසන් කළාට පස්සේ ඔයාට ස්ථීර පත්වීම් ලබා දෙනවා. එතකොට මේ සඳහන් කරලා තියෙන ආරම්භක වැටුප් පරිමාණයට අදාළව තමයි ඔයාගේ වැටුප් ලබා දීම සිදු කරන්නේ. හරි ඊළඟට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් විස්තර දාලා තියෙනවා. විභාගය පවත්වන කාලය ආසන්න වෙද්දී ඔන්ලයින් ක්‍රමයට ඔයාගේ විභාග ප්‍රවේශ පත්‍රය එහෙමත් නැත්නම් ඇඩ්මිෂන් එක නිකුත් කරනවා. විභාග ප්‍රවේශ පත්‍රය නිකුත් කරා කියලා ඔයාලට දැනගන්න ලැබෙන්නේ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් හරි ඔයාලගේ ජංගම දුරකථනයට එවන කෙටි පණිවිඩයෙන් හරි විතරයි. සමහර තාක්ෂණික ගැටලු හින්දා මේ SMS පණිවිඩ ඔයාලට නොලැබී යන අවස්ථා තියෙනවා. ඒ නිසා මේ විභාග පවත්වන දිනයන් ගැන ඔයාලා සැලකිල්ලෙන් ඉන්න. ඔයාලා අපේ WhatsApp Messenger Telegram channel වලට join වෙලා ඉන්නවා නම් ඔයාලට මේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. මොකද අපි මේ වගේ දිගින් දිගටම updates දාන නිසා. ඔයාලා තවමත් මේවට join වෙලා නැත්නම් description එකේ links ටික දාලා තියෙනවා. අමතක වෙන්න කලින් දැම්ම ගිහින් join වෙන්න. හරි ඊළඟට අනන්‍යතාවයේ තහවුරු කිරීම කියලා විස්තරයක් තියෙනවා. මේක සාමාන්‍ය විභාග දෙපාර්තමේන්තුවේ පවත්වන විභාගයක් නිසා සාමාන්‍ය විභාග නීති රීති අනුවම මේ විභාගයත් පැවැත්වෙනවා. අපි ඊළඟට කතා කරමු මේ සඳහා අයදුම් පත්‍ර ලබා ගන්න කොහොමද සහ අයදුම් කරන්නේ කොහොමද කියන එක ගැන. මේකට ඔයා www.rajajobs.com එකට එන්න. එහෙමත් නැත්නම් ඔයා Google එකේ Raja Jobs කියලා search කරගන්න. ඒන පළවෙනි result එක click කරලා ඔයාට මේ website එකට එන්න පුළුවන්. මේ වෙද්දි නම් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව කියන post එක ඉහළින්ම තියෙනවා. සමහර විට ඔයා එන දවස වෙද්දි මේ post එක පහළට ගිහින් තියෙන්න පුළුවන්. මොකද අපි දිනපතා අලුතෙන් post දාන නිසා. එහෙම වුණොත් ඔයා මේ post එක හොයාගෙන click කරගන්න. මේ වීඩියෝ එකේ description එකේ හරි අපේ WhatsApp group එකේ හරි දාලා තියෙන link එක click කරලා આવොත් ඔයාලට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. කෙලින්ම මෙතෙන්ට බෙන්න පුළුවන්. හරි ඔයා මේ page එකට ආවට පස්සේ මේ page එකේ පහළට එන්න. පහළට ආවට පස්සේ closing date එක එහෙම දාලා තියෙනවා. ඊළඟට full details button එක click කරලා ඔයාලට මේ රැකියාව විස්තරය කියව ගන්න පුළුවන්. ඊළඟට instruction button එක click කරලා ඔයාලට මේ instruction ටික කියව ගන්න පුළුවන්. අනිවාර්යෙන් apply කරන්න කලින් මේ විස්තර ටික කියව ගන්න. ඊට පහලින් apply now කියලා බටන් එකක් තියෙනවා. අන්න එතනින් තමයි අපි apply කරන්න යන්නේ. ඊළඟට පහල WhatsApp කියලා බටන් එකක් තියෙනවා. WhatsApp බටන් එක click කරලා අපේ WhatsApp group එකට join වෙන්න පුළුවන්. අලුතෙන් දාන job සහ courses ගැන විස්තර ඔයාලට ඒ හරහා දැනගැනීමේ හැකියාව තියෙනවා. හරි එහෙනම් අපි ඊළඟට apply කරන්න යමු. ඒකට මම මෙතන තියෙන apply now කියන බටන් එක click කරගන්නවා. apply now click කරගෙන ආවට පස්සේ ඔයා එන්නේ මේ වගේ page එකකට. මේකේ ඔයාලට තියෙන්නේ apply for exams කියන බටන් එක click කරගන්න. ඒ වගේම මෙතන පහළ තියෙනවා edit and submit කියලා බටන් එකක්. අවසානයේ ඔයා සම්පූර්ණයෙන් ඇප්ලිකේෂන් එක සබ්මිට් කරගෙන අවසන් වුණාට පස්සේ ඔයාට අවශ්‍ය නම් මෙතනට ඇවිල්ලා ඔයාගේ සබ්මිට් කරගත්ත ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න මේ හරහා පුළුවන්. දැන් මම මෙතනදී apply for exams කියන බටන් එක ක්ලික් කරගන්නවා. මේ page එකේදී ඔයාලට දැනට apply කරන්න පුළුවන් exams ටික දාලා තියෙනවා. එතකොට මේකේ දැනට තියෙන විභාග දෙක තමයි ශ්‍රී ලංකා මහා බැංකුවේ බැංකු සහකාර කියන තනතුර සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ බැංකු සහකාර කියන තනතුර. ශ්‍රී ලංකා මහා බැංකුවේ බැංකු සහකාර කියන තනතුර ගැන අපි කලින් වීඩියෝ එකක් කරා. මම මේ වීඩියෝ එක දැන් මේ දකුණු පැත්තේ ඉහළින් දාන්නම්. ඒ වීඩියෝ එක බලපු නැති අය ඉන්නවා නම් මෙතනින් ඒ වීඩියෝ එකත් බලලා එන්න.
මෙතනදී ඔයාලා මේ තියෙන ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අදාළ ලින්ක් එක නිවැරදිව තෝරගන්න. එතකොට ඔයාලා හරියටම තෝරගන්න ඕන competitive examination for recruit to the post of trainee banking assistant in regional development bank 2025 කියන ලින්ක් එක. ඊළඟට apply කියන බටන් එක ක්ලික් කරගන්න. මෙතනදී login වෙන්න තියෙන්නේ මුලින්ම ජාතික හැඳුනුම්පත් අංකය, ඔයාගේ ජංගම දුරකථන අංකය සහ email address එක ඇතුළත් කරලා I agree කියන ටික් එක දාලා I am not Robert කියන ටික් එක දාලා next කියන බටන් එක press කරගන්න. email එකටයි mobile එකටයි OTP කෝඩ් එකක් එනවා. ඒක type කරලා okay කරන්න තියෙන. ඊළඟට නිවැරදි OTP එක add කරගත්තට පස්සේ ඔයාට application එක පුරවන්න අවස්ථාව ලැබෙනවා. මේ application එක පුරවන්න කලින් බලන්න මේක ඉහළින්ම ඔයා තෝරගත්ත විභාගයේ නම සඳහන් කරලා තියෙනවා. ඒ නම නිවැරදිද කියලා මුලින්ම බලන්න. විභාගයේ නම නිවැරදිව සඳහන්ලා තියෙනවා නම් මේ page එකේ පහළට එන්න. පහළට ආවට පස්සේ ඔයාට application එක පුරවන්න පටන් ගන්න පුළුවන්. මුලින්ම අහලා තියෙන්නේ විභාගය සඳහා පෙනී සිටීමට බලාපොරොත්තු වෙන භාෂා මාධ්‍ය. මේකෙදි භාෂාව විදිහට මම සිංහල කියන එක select කරගන්නවා. ඊළඟට විභාගයට පෙනී සිටින district එක select කරගන්න. ඊළඟට නගරය ඇතුළත් කරගන්න තියෙනවා. නගරය ඇතුළත් කරද්දී capital අකුරු භාවිතා කරන්න. මෙතනදී ඔයාගේ පුද්ගලික තොරතුරු ඇතුළත් කරගන්න තියෙන්නේ. මුලින්ම ටයිටල් එක ඇතුළත් කරන්න තියෙනවා. මම මෙතනදී Mr කියන එක සිලෙක්ට් කරගන්නවා. හරි ඊළඟට ඔයාගේ මුලකුරු සමග නම ඇතුළත් කරගන්න තියෙන්නේ. මුලින්ම ඔයාගේ surname එක ඇතුළත් කරලා ඊළඟට අක්ෂර ටික ඇතුළත් කරගන්න. හරි ඊළඟට ඔයාගේ සම්පූර්ණ නම ඇතුළත් කරගන්න තියෙන්නේ. නම ඇතුළත් කරද්දී කැපිටල් අකුරු භාවිතා කරන්න. මම ඇතුළත් කරන විදිය බලාගෙන ඒ විදිහට ඇතුළත් කරගන්න. ඊළඟට ස්ත්‍රී පුරුෂ භාවය ඇතුළත් කරගන්න තියෙන්නේ. මම මෙතනදී මේල් කියන එක සිලෙක්ට් කරගන්නවා. ඊළඟට විවාහක අවිවාහක භාවය ඇතුළත් කරගන්න තියෙන්නේ. ඊළඟට උපන්දින ඇතුළත් කරගන්න තියෙන්නේ. උපන්දින ඇතුළත් කරගද්දී මෙතන අයිකන් එක ක්ලික් කරලා මේ කැලෙන්ඩර් එකෙන් ඔයාගේ උපන්දිනය සිලෙක්ට් කරගන්න. හරි ඊළඟට ඔයාලගේ නගරය ඇතුළත් කරගන්න. නගරය ඇතුළත් කරගද්දී කැපිටල් අකුරු භාවිතා කරන්න. ඊළඟට දිස්ත්‍රික්කය ඇතුළත් කරන්න. ඊළඟට පළාත ඇතුළත් කරගන්න. හරි ඊළඟට දුරකථන අංකය ඇතුළත් කරන්න තියෙන. දුරකථන අංකය ඇතුළත් කරද්දී ඔයාගේ නිවැරදි දුරකථන අංකය ඇතුළත් කරගන්න. ඊළඟට ඊමේල් ඇඩ්‍රස් එක ඇතුළත් කරගන්න. ඊළඟට ඔයාගේ ජාතිය ඇතුළත් කරගන්න. හරි ඊළඟට මෙතනදී ඔයාලට හොඳින් sannivedana කරන්න පුළුවන් ක්‍රම මොනවද කියන එක බලලා මෙතනදී ටික් කරගන්න. ඊළඟට ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් ටික ඇතුළත් කරගන්න තියෙනවා. මුලින්ම සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඇතුළත් කරගන්න තියෙන්නේ. මෙතනදී විභාගයට පෙනී සිටි වර්ෂය, විභාග අංකය පිළිවෙලින් ඇතුළත් කරගන්න. ඊළඟට විෂය සහ සාමාර්ථය ඇතුළත් කරගන්න. ඊළඟට මෙතන එකතු කිරීමේ ලකුණ ක්ලික් කරලා ඉතුරු විෂයන් ටිකත් ඔයාලට මේ විදිහටම ඇතුළත් කරගන්න පුළුවන්. ඊළඟට උසස් පෙළ විභාග ප්‍රතිඵල ඇතුළත් කරගන්න තියෙන්නේ. මෙතනදී විභාගයට පෙනී සිටි වර්ෂය, විභාග අංකය පිළිවෙලින් ඇතුළත් කරගන්න. ඊළඟට විෂය සහ සාමාර්ථය ඇතුළත් කරගන්න. ඊළඟට මෙතන එකතු කිරීමේ ලකුණ ක්ලික් කරලා ඉතුරු විෂයන් ටිකත් ඔයාලට මේ විදිහටම ඇතුළත් කරගන්න පුළුවන්. ඊළඟට ඔයාලගේ විෂය බාහිර ක්‍රියාකාරකම් working experience එක ඔයාලගේ ජයග්‍රහණ ඇතුළත් කරගන්න අවස්ථාව දීලා තියෙනවා. ඔයාලට මේ විදිහට ඇතුළත් කරගන්න දේවල් තියෙනවා නම් පැහැදිලිව මෙතනදී ඇතුළත් කරගන්න. ඊළඟට ඔයාගෙන විස්තර දැනගන්න පුළුවන් ඥාතීන් ඕන දෙන්නෙක්ගේ විස්තර ඇතුළත් කරගන්න තියෙනවා. නම, තනතුර, සේවය කරන ආයතනය, ලිපිනය, ජංගම දුරකථන අංකය, ඊමේල් ලිපිනය ඇතුළත් කරගන්න තියෙනවා. ඊළඟට දෙවෙනි කෙනාගෙත් ඒ විදිහටම විස්තර ටික ඇතුළත් කරගන්න. හරි ඊළඟට ඔයාගේ සයින් එක දාන්න තියෙන්නේ. මෙතනදී ඔයාගේ නම ටයිප් කරගන්න. හරි ඊළඟට අවසානයේට මෙතනදී දිනය ඇතුළත් කරගන්න. දැන් මගේ ඇප්ලිකේෂන් එකේ වම් පැත්තේ හරි ලකුණු වැහලා තියෙනවා. සමහර ඒවාට හරි ලකුණු වැහලා නැහැ. ඒ කියන්නේ මම ඒ කොටස් නිවැරදිවම සම්පූර්ණ කරගත්තේ නැති නිසා තමයි මේ විදිහට වැහලා තියෙන්නේ. එතකොට මෙතන තියෙන කොටස් ඔක්කොටම හරි ලකුණු වැහලා නැත්නම් ඔයාලට මේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරගන්න බෑ. එතකොට ඔයාගේ හරි ලකුණු වැහලා නැත්නම් ඒක අදාළ කොටසට ගිහිල්ලා බලන්න ඒක හරියට පුරවලාද නැද්ද කියන එක ගැන. මම දැන් ඇප්ලිකේෂන් එක නිවැරදිව සම්පූර්ණ කරගත්තා.
ඊළඟට මේ කොටස් ටික හරියට පුරවගත්තට පස්සේ මෙතන submit this application කියන බටන් එක ක්ලික් කරගන්න. ඇප්ලිකේෂන් එක සබ්මිට් කරගත්තට පස්සේ ඔයා පුරවගත්ත විස්තර ටික වාට නැවත පෙන්නනවා. එතකොට මේකෙදි අවධානයෙන් ඔයාගේ විස්තර නිවැරදිව ඇතුළත් වෙලා තියෙනවද කියලා බලන්න. මොකද පස්සේ ඔයාට අවශ්‍ය වුණත් මේකේ විස්තර වෙනස් කරගන්න බෑ. දැන් තමයි වෙනස් කරගන්න පුළුවන් අවසාන අවස්ථාව. මෙතන විස්තර ටික නිවැරදිව තියෙනවා නම් පහළ තියෙන ටික් ටික දාලා proceed to payment කියන බටන් එක ක්ලික් කරගන්න. හරි ඊළඟට විභාග ගාස්තුව සඳහන් කරපු වින්ඩෝ එකට එනවා. මේකේ විභාග ගාස්තුව සඳහන් කරලා තියෙනවා. පහළම තියෙනවා proceed to payments කියලා අන්න එක ක්ලික් කරගන්න. හරි ඊළඟට payment method එක තෝරගන්න තියෙන්නේ. මේකෙදි මම Visa Master කියන option එක select කරලා proceed කියන බටන් එක ක්ලික් කරගන්නවා. හරි ඊළඟට මේ විදිහට ඔයාගේ card details ඇතුළත් කරගන්න තියෙනවා. මුලින්ම ඔයාගේ card එකේ number එක ඇතුළත් කරගන්න තියෙනවා. ඊළඟට expire month and year එක ඇතුළත් කරගන්න තියෙනවා. ඊළඟට card holder name එක card එක අයිති කෙනාගේ නම ඇතුළත් කරගන්න තියෙනවා. ඊළඟට card එක පිටිපස්සා තියෙන අංක 3ක security code එක ඇතුළත් කරගන්න තියෙනවා. card එකේ විස්තර නිවැරදිව ඇතුළත් කරගත්තට පස්සේ පහළ තියෙන pay now කියන බටන් එක ක්ලික් කරගන්න. payment එක කරාට පස්සේ මේක ඉදිරියට කරන්න ලොකු දෙයක් නැහැ. application එක submit කරගන්න තියෙන්නේ. මට මේ ටික පෙන්වන්න විදියක් නැහැ. මොකද මම මේ තනතුරට ආයුම් කරන්නේ නැති නිසා. ඔයාලට මේ සම්බන්ධයෙන් මොනවා හරි ගැටලුවක් ඇති වුණොත් comment එකක් දාන්න. එහෙමත් නැත්නම් description එකේ අපේ FB page එකේ link එක දාලා තියෙනවා. ඒකට message එකක් දාන්න. ඒ වගේම අමතක නොකර රජයේ jobs සහ private jobs group වලට වෙන වෙනම join වෙන්න. මේ වීඩියෝ එකට වැදගත් වුණා නම් like එකක් දාන්න. ඒ වගේම ප්‍රශ්න තියෙනවා නම් comment එකක් දාන්න. අනිවාර්යෙන් channel එක subscribe කරන්න, bell icon එක press කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.